ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ ගොඩක් දෙනෙක් කන්නාසි සිංහල අච්චාරු විනාකිරි චුට්ටක්වත් යොදාගන්නේ නැතිව දෙහි වලින් මම කොහොමද රසටම හදාගන්නේ කියලා. විනාකිරි සැර නිසා සමහර අය කන්න අකමැතිනේ. ඉතින් මේ විදියට හදාගත්තොත් ඕන කෙනෙකුට කන්න පුළුවන්. මුලින්ම මම කැරට් පැපොල් දිගට හීනිවට කපාගෙන තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අප ටිකක් කුඩු කරගෙන අරගෙන තියෙනවා. ඒ වගේම මේ තියෙන දෙහි යුෂ ගෙඩි 5ක විතර යුෂ තමයි මම ගත්තේ. සීනි ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕනේ. ඒ වගේම අම මිරිස්, මාළු මිරිස්, රතු ලුණු මේ විදිහට මම අරගත්තා. මුලින්ම මම මේ ඔක්කොම කපාගෙන වතුරට කහයි ලුණුයි දාලා කැරට් පැපොල් මාළු මිරිස්, අම මිරිස්, ලුණු මේ ඔක්කොම හොඳට තම්ම ගත්තා. එතකොට අපිට ටික කාලයක් තියාගන්න පුළුවන්. අමුවෙන් හදලා දාම වගේ කනවා නම් එහෙම හදන්නත් පුළුවන්. එතකොට තවත් රසයි. දැන් ඉතින් වෙනද අච්චාරු හදනවා වගේම මේ ටික ඔක්කොම කලවම් කරගන්න තමයි තියෙන්නේ. මම මුලින්ම ටික ටික දාලා කලවම් කරගෙන පස්සේ රස බලලා ඊටු ටික දානවා කියලා හිතුවා. මේ දෙහිස්ම ටිකත් මම භාජනයක් ලිපේ තියලා රත් කරලා තමයි ගත්තේ. මට අපේ දුව ලැබෙන්නේදී අච්චාරු කන්න ගොඩක් ආසයි හිතුණා. ඉතින් අපේ අම්මා මට මේ විදිහට අච්චාරු හදලා දුන්න මතකයි. ඉතින් ඕගොල්ලෝ මණ්ඩියම් එක්ක කෑම එකක් හදනවා නම් මේ විදිහට හදලා දෙන්න අමතක කරන්න එපා. බලලා ඉතුරු අබ ලුණු සීනි ඕනද කියලා බලලා ඒකට ඕන විදිහට ඒ ටික දාගන්න ඕනේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අපේ අම්මලා ඉස්සර කරනවා වගේ කඩදාසි කොලයකින් හොඳට මේක ආවරණය කරලා තිබ්බා. ඊට පස්සේ පහුවදා මේක අරගෙන බලලා පොඩ්ඩක් රස බලන්න ඕනේ. එතකොට ඉතින් අපිට තේරෙනවනේ මොනවාද ලුණු මදිද දෙහි මදිද කියලා. ඉතින් එහෙම චුට්ටක් එකට ඇති ප්‍රමාණයට දාගෙන පස්සේ මෙන්න මේ විදිහට රස බලන්න තමයි තියෙන්නේ.